ආයුබෝවන්. එහෙමනම් අදත් අපි සුපුරුදු පරිදි ඔබ හා එක්වන්නේ ද්‍රෝණාගේ මායා සක්වලතුයි. ඉතින් අපි ටිකක් කාලයක් ඇරලා අද අපි විශේෂයෙන්ම ඔබ හා එක්වුණේ විශේෂිත වූ පලාබල විස්තරයක් ගැන සඳහන් කිරීමටයි. ඒ කියන්නේ 2026 වර්ෂය රටට ලෝකයට කොහොමද කියන එක ගැන කතා කරන්න තමයි ඔන්න දැන් අද මම මේ ලෑස්ති වෙලා ඉන්නේ. එහෙමනම් දැන් අපි බලමු. ඉතින් විශේෂයෙන්ම හැමෝම බලාපොරොත්තුවෙන් ඉන්නවා දැන් 2026 වර්ෂේ මේ ලෝකේ කොයි වගේ දේවල් වෙයිද? දැන් පසුගිය කාලේදී අපේ රටට දරුණු විපතක් සිද්ධ වුණා. ඉතින් ඔය තත්ත්වය මම 2025 වර්ෂයේ මුලදීම සඳහන් කරා. දරුණු ගම් වතුර විපත්, ඒ වගේම දරුණු සුළු කුණාටු ඔය වගේ දේවල් ඇති වෙනවා කියලා. ඉතින් නමුත් අපි ඒ වෙලාවේදී බලාපොරොත්තු නොවුනාට වඩා දරුණු තත්ත්වයකට තමයි අන්තිමට අපේ රටට මුහුණ දෙන්න සිද්ධ වුණේ. ඉතින් ඒ වගේම දැන් 2026 වර්ෂය කියන්නේ සූර්ය රාජානන්ගේ වර්ෂයක්. ඒ කියන්නේ සූර්ය දෙවිතුමාගේ වර්ෂයක්. දැන් 2025 කියන්නේ අංක විද්‍යානුකූලව ගත්තාම කුජගේ වර්ෂයක්. ඉතින් කුජ කියන්නේ දරුණු සැර ග්‍රහයෙක්. ඉතින් ඒ වගේ තත්වයක තමයි අපේ ලංකාවට විශේෂයෙන්ම මේ වගේ දරුණු තත්වයක් උදා වුණේ. ඉතින් ඒත් එක්කම තමයි දැන් 2026 වර්ෂය හිරුට අයිති වර්ෂයක් වුණේ. නම්බර 1 තමයි 2026 අංග විද්‍යාවට අනුව එකතු කරාම ලැබෙන ප්‍රතිඵලය වෙන්නේ. ඉතින් ඒත් එක්කම සූර්ය දිව්‍ය රාජානන්ගේ වර්ෂයේදී දැන් සූර්යාට අයිති අංකයන් හිමි දින තමන්ගේ උපන් දිනය සූර්යාගේ අංකයට සමාන අයට විශේෂයෙන් සුබ පල දෙන්න පටන් ගන්න. ඒත් එක්කම තමයි දැන් මේ වෙනකොටත් ශනි ග්‍රහතුමා ඉන්නේ මීන රාශියේ. ඉතින් මීන රාශිය කියන්නේ ජල රාශියක්. ඉතින් ස්වභාවයෙන්ම ගත්තම මීන රාශියේ ශනි ගමන් කරන කාල සීමාවන් වලදී දරුණු සුලිකුණාටු තත්ත්ව, ජල ගැලීම්, නායයන් වගේ දේවල් සිද්ධ වෙනවා. ඉතින් ඒ දේවල් 2026 වර්ෂයේ ශනි ග්‍රහයා ගමන් කරන්නේ මීන රාශියේ. එතකොට ඒ තත්ත්වය දිගින් දිගටම ඇති වෙනවා කියන එක තමයි අපිට මේ වෙනකොට පෙනී යන්නේ. ඉතින් එහෙම ගත්තම දැන් මේ සූර්යාගේ වර්ෂය නිසා යම් තරමකට ශ්‍රී ලංකාවට යම් සහනදායී තත්ත්ව ඇති වෙනවා. නමුත් දිගටම සුලිකුණාටු, ජල ගැලීම් වගේ දේවල් සිද්ධ වෙනවා. විශේෂයෙන්ම මැයි මාසය පහුවෙනවත් එක්කම රටට නැවතත් මේ ජලය සම්බන්ධයෙන් ප්‍රශ්න ගැටලු ඇති වෙන්න පටන් ගන්නවා. ඒත් එක්කම තමයි අපේ රටට විශේෂයෙන්ම විදේශ බලපෑම් ඇති වෙන කාලයක් වෙනවා මේ 2026 වර්ෂය කියන්නේ. විශේෂයෙන්ම ඇමරිකාව වගේ රටවල්, චීනය, ඉන්දියාව වගේ රටවල් වලින් විශාල බලපෑම් රටට ඇති වෙනවා. රටේ ආර්ථිකයට ලොකු ප්‍රශ්න ගැටලු ඇති වෙනවා. ඉතින් මේ දේවල් වලට මිනිස්සුන්ට මුහුණ දෙන්න වෙනවා අනිවාර්යෙන්ම වර්ෂයේ මැද භාගයේ වෙනකොට. ඉතින් ඒත් එක්කම තමයි මිනිස්සුන්ගේ මානසික කඩා වැටීම් විශාල ප්‍රමාණයක් ඇති වෙනවා. ඒ දේත් එක්කම රටේ හරිම වේදනාකාරී තත්ත්ව ඇති වෙන ග්‍රහ පිහිටීම් තමයි වර්ෂය මැද වෙනකොට ඇති වෙලා තියෙන්නේ. ඉතින් ඒත් එක්කම තමයි විශේෂයෙන්ම මැයි මාසය පහුවෙනවත් එක්කම නැවතත් සුලිකුණාටු වලට, ජල ගැලීම් වලට මුහුණ දෙන්න වෙනවා අපේ ශ්‍රී ලාංකික ජනතාව. ඒත් එක්කම තමයි විදේශ බලපෑම් වලට නතු වෙන නිසා රජයටත් ප්‍රශ්න ගැටලු වලට මුහුණ දෙන්න වෙනවා. ඒත් එක්කම තමයි ජනතාව කැළඹීම් ස්වභාවයට ඇති වෙලා ජනතාව කැළඹිලි ඇති කරන්න හේතු වෙනවා. මොකද රජය සම්බන්ධව අප්‍රසාදයක් ඇති වෙනවා මිනිසුන් කෙරෙහි. මොකද රජයට විදේශ බලපෑමුත් එක්කලා මේ රජය ගෙන යන එකේ ප්‍රශ්න මතුවෙනවා. ඉතින් ඒත් එක්කම මේ සියලු බර ජනතාව පිට පැටවෙනවා. ඒ නිසා ජනතාවට විශේෂිතයෙන්ම මානසික පීඩන වලට ලක් වෙලා ගත කරන්න සිද්ධ වෙනවා. ඉතින් ලංකාවේ තත්ත්වය එහෙමයි. නමුත් සූර්යාගේ වර්ෂය බැවින් සූර්යාගේ දරුවන්ට
යහපත් කාලයක් පවතිනවා. එහෙම ගත්තාම අපි බලමු දැන් සූර්යාගේ දරුවන් කියන්නේ කවුද කියන එක. හරි. එහෙමනම් දැන් අපි බලමු. දැන් සූර්යාගේ දරුවෝ කියන්නේ උපන් දිනය අංක 1 10 19 28 වගේ දිනවල ඉපදිච්ච අය. ඒ අයගේ දෛව අංකය 1 වෙන අය, දිනාංකය 1 වෙන අය තමයි සූර්යාගේ දරුවෝ වෙන්නේ. ඉතින් මේ අයට විශේෂ සුබ ඵල දෙනවා මේ 2026 වර්ෂය. ඒත් එක්කම තමයි සඳුගෙන් ඉපදිච්ච අය. ඒ කියන්නේ දෙවනිදා 11 වෙනිදා 20 වෙනිදා 29 වගේ ඉපදිච්ච අය තමයි චන්ද්‍රයාගේ දරුවෝ. ඉතින් අන්න ඒ අයටත් සුබඵල ගෙන දෙනවා. ඒත් එක්කම තමයි රාහුගේ දිනේ ඉපදිච්ච අය. රාහුගේ දිනවල ඉපදිච්ච අයටත් මේ 2026 ඔය සූර්යාගේ වර්ෂයේ සුබඵල දෙනවා. ඒ කියන්නේ අංක 4 13 22 31 වගේ දිනවල ඉපදිච්ච අයටත් සුබඵල ගෙන දෙනවා. ඉතින් ඒත් එක්කම තමයි දැන් අනිත් දිනවල ඉපදිච්ච අයට එහෙම අයහපතක් වෙනවා කියලා කියන්න බෑ. ඒ අයත් ජීවිතේ ඉතාමත්ම සාධාරණව යුක්ති සහගතව කටයුතු කරනවා නම් ඒ අයටත් 2026 වර්ෂයේ සුබඵල ගෙන දෙනවා. අර අයට විශේෂයෙන්ම අර සූර්යාගේ ශක්තිය වැඩි වෙන නිසා 2026 සූර්යාගේ බලයෙන් ඒ අයගේ කටයුතු සාර්ථක වීම වැඩි. ඒත් එක්කම තමයි තවත් දෙයක් තමයි කියන්න ඕනේ. දැන් අපේ රට ගත්තාම මේ රට සිංහල බෞද්ධ රටක්. එතකොට මේ සිංහල බෞද්ධ රටක් කියන එක සියලු ජාතීන් වල අය, සියලු ආගම් වල අය මුලින්ම අවබෝධ කරගන්න ඕනේ. මොකද අපේ රටට දේව ආශිර්වාදය නිතින්ම ලැබෙන රටක්. ඉතින් මේ රට පුරාණයේ ඉඳන් බෞද්ධ ශිෂ්ටාචාරයක් තිබිච්ච රටක්. ඉතින් ඒ තත්ත්වය උඩ බුදු දහමට ගරු කරන්න, බෞද්ධ ශිෂ්ටාචාරවලට ගරු කරන්න මිනිස්සු පුරුදු වෙන්න ඕනේ. එහෙම නොවුනොත් අපේ රටට මේ දෙවියන්ගෙන් ලැබෙන ඇල්ම බැල්ම නැති වෙලා යනවා. දෙවියෝ අපේ රට දිහා බලන එක නැති වෙලා යනවා. ඉතින් ඒ තත්ත්ව නිසා තමයි අපේ රටට මේ තරම්ම ව්‍යසන ඇති වෙන්නේ. අපි සබහා ධර්මයට ආදරය වෙන්න ඕන. ඉතින් මේ අපේ රටේ පසුගිය කාලවල මේ තත්ත්ව ගොඩාක් නැති වෙලා ගියා. ඒ නිසා තමයි අපිට දෙවියන්ගේ ආශිර්වාදය අඩු වෙලා ගියේ. ඉතින් මේක මේ 2026 වර්ෂයේදී අපේ රටේ ජනතාව විශේෂයෙන් සිහි තබා ගන්න ඕනේ. මොකද අපේ රටට විශේෂයෙන්ම විදේශ බලපෑම් වැඩි වෙන වර්ෂයක් තමයි 2026 කියන්නේ. ඉතින් ඒ වෙනකොට අපේ රටේ ඉන්න ජනතාව අපේ රටට ආදරය කරන්න ඕනේ. අපේ ආගම දහමට ආදරය කරන්න ඕනේ. අනිත් ආගම් වලට ජාති වලට ගරු කරන්න ඕන. ඉතින් ඒත් එක්කම ඒ අයත් අපේ රටේ හැමෝම ඉතාමත්ම සහයෝගයෙන් කටයුතු කරන්න. එහෙම නොවුනොත් අපිට 2025 මේ ඇති වුණ ව්‍යසනයටත් වඩා දරුණු විපත්, දරුණු සුනාම තත්ත්වවලට පවා මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා නිතින්ම රටට දේව ආශිර්වාදය ලබා ගන්න විදියට ජනතාව කටයුතු කරොත් මේ සියලු දේවල් වලින් අපිට වැළකීලා 2026 යන්න පුළුවන් වෙනවා. මොකද 2026 සූර්යාගේ වර්ෂයක් නිසා. ඉතින් සූර්ය දිව්‍ය රාජානන් වහන්සේට නිතින්ම වන්දනාමාන කරන්න ඕන හොඳම වර්ෂයක් තමයි 2026 කියන්නේ. ඉතින් ඒත් එක්කම තමයි විශේෂයෙන්ම මේ මිථුන ලග්නය, වෘෂභ ලග්නය, කන්‍යා ලග්නය, මීන ලග්නය, මකර ලග්නය වගේ ලග්න හිමියන්ටත් විශේෂයෙන්ම සූර්යාගේ වර්ෂයේදී සුබඵල අත් වෙනවා. ඉතින් ජීවිතේ හැරවුම් ලක්ෂයක් බවට පත් වෙනවා මේ ආයත මේ 2026 වර්ෂය. ඉතින් ශ්‍රී ලාංකික අපිට ඇත්තෙන්ම කියනවා නම් 2026 වර්ෂයේදී දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගත්තොත් අපේ රටට වෙනත් රටවලට වඩා ශුභදායක තත්ත්වයක් මේ ලබන වසර වන 2026 දී උදා කරගන්න පුළුවන්. ඉතින් එහෙමනම් දැන් අපි ඊළඟට බලමු ලෝකයට කොහොමද බලපාන්නේ කියලා මේ 2026 වර්ෂයේ තියෙන ග්‍රහ රටාව. හරි. එහෙමනම් දැන් අපි බලමු ලෝකයට කොහොමද මේ 2026 වර්ෂයේදී ඇතිවන තත්ත්වය කියලා. දැන් ලෝකය ගත්තාම විශේෂයෙන්ම සුළි කුණාටු තත්ත්ව ඇති වෙන එක වැඩි වෙන තත්ත්වයක් තමයි පෙන්눔 කරන්නේ. විශේෂයෙන්ම පැසිෆික් සාගරයේ විශේෂ කැළඹීම් ඇති වෙනවා. ඒත් එක්කම ඉන්දියන් සාගරයේ කැළඹී තත්ත්ව ඇති වෙනවා. විශේෂයෙන්ම මේ භූ තැටිවල ගැටීම් ඇති වෙන තත්ත්වයක් තමයි පෙලෝක සිතියම වෙනස් වෙන තත්ත්වයක් තමයි 2026 අවසන් වෙනකොට ඇති වෙන තත්ත්වය වෙන්නේ.
ඉතින් ඒත් එක්කම තමයි විශේෂයෙන්ම ගත්තහම භූකම්පන, සුළි කුණාටු, සුනාමි තත්ත්ව වර්ධනය වෙන කාලයක් තමයි මේ 2026 මැයි මාසෙන් පස්සේ උදා වෙන්නේ. මැයි මාසය ඉවර වෙනවත් එක්කම ලෝකයට තරම් යහපත් තත්ත්වයක් නෙමෙයි පෙන්눔 කරන්නේ. එතකොට විශේෂයෙන්ම පිලිපීනය, ජපානය, ඉරානය, ඉන්දුනීසියාව වගේ රටවල් වලට විශේෂයෙන්ම ජල ගැලීම් ඇති වෙන්න, ඒත් එක්කම භූමිකම්පාවල් ඇති වෙන්න, ඒත් එක්කම සුනාමි තත්ත්ව වර්ධනය වෙන්න පවා හේතුගෙන දෙනවා. මේ රටවල් වලට ඉතාමත්ම අයහපත් ප්‍රතිඵල තමයි 2026 වර්ෂයේදී ගෙන දෙන්නේ. විශේෂයෙන්ම වියට්නාමයේ, ඒත් එක්කම ඉන්දුනීසියාව, ඒත් එක්කම ඊජිප්තුව වගේ රටවල් වලටත් විශේෂයෙන්ම දරුණු තත්ත්ව ඇති වෙනවා, දරුණු විනාශකාරී තත්ත්ව ඇති වෙනවා. ඉතින් ඒත් එක්කම තමයි විශේෂයෙන්ම මේ පිපිරීම් තත්ත්ව, එතකොට ලැවුගිනි, විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාව වගේ රටවල් වලට ලැවුගිනි තත්ත්ව ඇති වෙන ස්වභාවයක් පෙන්눔 කරනවා. ඉතින් ඒ දේවලුත් එක්කලා ඇතිවෙන්නා වූ සුළි කුණාටු තත්ත්වත් එක්කලා මිනිස් ජීවිත නැති වෙන තත්ත්ව පෙන්눔 කරනවා. ඒත් එක්කම තමයි බංග්ලාදේශය වගේ රටවල් වල දරුණු ව්‍යසන ඇති වෙන්න හේතු වෙන විශේෂයෙන්ම ස්වභාවික විපත්. බංග්ලාදේශය වගේ රටවල් වල විශේෂයෙන්ම ජල ගැලීම් ඇති වෙන ස්වභාවය වැඩි වෙනවා. භූකම්පන ඇති වෙනවා, පිපිරීම් ඇති වෙනවා. විශේෂයෙන්ම රටවල් වල තියෙන වටිනා කියන ගොඩනැගිලි පවා හිමි වෙන තත්ත්ව තමයි 2026 වර්ෂයේ ඇති වෙන්නේ. 2026 වගේම 27 වර්ෂයත් මේ දේවල් වලට බලපානවා. මොකද ওই වර්ෂ දෙකම හරිම පීඩාකාරී තත්ත්ව තමයි ලෝකයට ඇති වෙන්නේ. ඒත් එක්කම තමයි මේ ඇමරිකාව වගේ රටවල් විශේෂයෙන්ම අපේ ආසියාතික රටවල් වලට විශේෂ බලපෑම් ඇති කරන තත්ත්වයක් තමයි ඇති වෙන්නේ. ඒ තුලින් රටවල් වල විශාල වශයෙන් කඩා වැටීම් ඇති වෙනවා. ඉතින් ඒ නිසා මේ රටවල්, ආසියාතික රටවල් තේරුම් ගන්න ඕන, විශේෂයෙන්ම මේ අධි බලය තියෙන රාජ්‍යයන් එක්ක කටයුතු කරනකොට ඉතාමත්ම කල්පනාකාරීව බුද්ධිමත්ව කටයුතු කරන්න. එහෙම නැති වුණොත් අපේ මේ ආසියාතික රටවල් විශේෂයෙන්ම කඩා වැටෙන තත්ත්වවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. දැන් ඒත් එක්කම තමයි එංගලන්තය වගේ රටක් ගත්තහම එංගලන්තය වගේ රටවල් වලට විරුද්ධ වෙනවා රුසියාව වගේ රටවල්. එතකොට රුසියාවේ මේ විරුද්ධත්ව ඇතිවීමත් සමගම ඇමරිකාව වගේ රටවල් ඒ දේවල් වලට අත ගැසීම තුල ඒ තත්ත්ව දරුණු තත්ත්වවලට පත් කරන්න හේතු වෙනවා. ඇත්තෙන්ම ගත්තම 2027 වගේ වර්ෂ වෙනකොට ලෝක යුද්ධයක් පවා ඇති වෙන තත්ත්වවලට පත් වෙන්න විශාල හේතු ඇති වෙලා තියෙනවා. ඉතින් රටවල් කල්පනාකාරී වෙලා මේ දේවල් අවබෝධ කරගෙන මිනිස් ජීවිතවල තියෙන වටිනාකම තේරුම් අරන් කටයුතු කරොත් විතරයි මේ ලෝකයට යහපත් කාලයක් ඇති වෙන්නේ. 2027 කියන්නේ ඇත්තෙන්ම කියනවා නම් ලෝකයට විනාශය ගෙන දෙන වර්ෂයක්. ඉතින් 2026 වර්ෂයේදී මේ දේවල් වලට මුල පුරනවා. ඒ ඇතිවෙන්නා වූ පීඩනකාරී තත්ත්වයන්, ඒත් එක්කම රටකට විරුද්ධ වෙන තත්ත්වයන් 2026 අවසන් වෙනකොට ඇති වෙනවා. ඒත් එක්කම තමයි කැනඩාව වගේ රටවල් වල උත්තර ධ්‍රවයේ පැත්තේ සිට හිම දියවීමේ තත්ත්ව මතුවීම තුල විශාල ජල ගැලීම් එම රටවල් වලටත් ඇති වෙනවා. ඒත් එක්කම තමයි කැනඩාව වගේ රටවල් වල මුහුද ආශ්‍රිත ප්‍රදේශවල සුනාමි තත්ත්ව වගේ වර්ධනය වෙන්නත් ඉඩ තියෙනවා. ජපානය වගේ රටවල් වලත් භූකම්පන ඇතිවීමේ තත්ත්ව විශාල වශයෙන් වර්ධනය වෙනවා. ඉතින් මේ දේවල් තමයි ලෝකයට සිද්ධ වෙන්නේ. ඉතින් 2026 ගත්තාම ස්වභාවික විපත් වැඩි දරුණු තත්ත්වයක් තමයි පෙන්눔 කරන්නේ. ඊටත් වඩා විශේෂයෙන්ම මේ 2027-28 වර්ෂවලදී ඇතිවීමට තියෙන මේ යුදමය තත්ත්වවලට අඩිතාලම් දමන්න මේ ඇමරිකාව වගේ දරුණු තත්ත්ව ඇතිකරන්න ඇමරිකාව, චීනය වගේ රටවල් මැදිහත් වෙනවා. ඉතින් මේ දේවල් නිසා ඇත්තෙන්ම ලෝකයට හරි පීඩන ඇති වෙන්න, ඒත් එක්කම තමයි දරුණු රෝග තත්ත්ව පවා පැතිරෙන තත්ත්ව 2026 මැයි මාසෙන් පස්සේ ගෙන දෙනවා. ඉතින් මේ තත්ත්ව 2027-28 වගේ වර්ෂ දක්වාම ඇදිලා යන තත්ත්වයක් තමයි පෙන්눔 කරන්නේ. ඉතින් මිනිස්සු මේ දේවල් තේරුම් අරගෙන විශේෂයෙන්ම මේ හිත්වල තියෙන වෛරය, ක්‍රෝධය වගේ දේවල් ඉවත් කර ගන්න ඕනේ.
මිනිස්සු තුළ තියෙන දුර්ගුණ ඉවත් කරගන්න ඕනේ. මිනිස්සු පුළුවන් තරම් යහපත් ජීවිත ගත කරන්න පෙළඹෙන්න ඕනේ. මිනිස්සු හැම වෙලාවෙම එකිනෙකාට උදව් කරගන්න ඕන. අනිත් මිනිස්සුන්ගේ දේවල් කඩා වඩා ගන්න ඒත් එක්කම තව මිනිහෙක්ව තලා පෙලන්න හිතන එක හිතින්ම අයින් කරන්න ඕනේ මේ මිනිස්සු ලෝකේ ජීවත් වෙනකොට. ඉතින් මේ වගේ දරුණු තත්ත්ව ඉදිරියට ඇති වෙන නිසා මිනිස්සු තේරුම් අරන් සබහාදාමට ආදරය කරන්න ඕනේ. ඇත්තෙන්ම සුළු කුණාටු සූර්ය කුණාටු පවා ඇති වෙන්න හේතු වෙනවා. ඉතින් ඉර දෙදරන්න පටන් ගන්නවා. ඉතින් මේ දේවල් 2026 වර්ෂයේ අවසන් වෙනකොට ජනතාවට අත්දකින්න පුළුවන් සිදුවීම් බවට පත් වෙනවා. ඉතින් මේ දේවල් එක්කලා මිනිස්සු තේරුම් ගන්න ඕනේ අපි ඇයි මේ ජීවත් වෙන්නේ, මේ ඊටාම කෙටි කාලයකට අපි මේ ලෝකයට ඇවිල්ලා තියෙන. ඒ නිසා ලෝකේ විනාශ කරන්න හොඳ නෑ කියන එක තේරුම් ගන්න ඕනේ. මේ දේවල් තේරුම් අරගෙන 2026 වර්ෂයේ විශේෂයෙන්ම ආගම දහමට ලැබි වෙලා මිනිස්සු ජීවිතේ හදා ගන්න ඕනේ. නිමුණු මිනිස්සු බවට පත් වෙන්න ඕනේ. වෛරයෙන් පිපිරෙන ඊර්ෂ්‍යාවෙන් පිපිරෙන මිනිස්සු වෙන්න හොඳ නෑ. මිනිස්සු මේ දේවල් වලින් සබහාදාම කැළඹෙනවා. අපේ රටට මේ 2025 වර්ෂයේ ඇති වුණු කැළඹීමට මූලිකම හේතුව තමයි මිනිස්සු සබහාදාම විනාශ කරා. ඒ දේවල් වලින් අපේ රටට ලැබුණා වූ දේව ආශිර්වාදේ නැති වුණා. ඉතින් මේ තත්ත්වය 2026 ඇති වෙන්න දෙන්න හොඳ නෑ. මේ රටට දෙවියන්ගේ ආශිර්වාදේ ලබා ගන්න විදියට අපි කටයුතු කරන්න පෙළඹෙන්න ඕනේ. ඉතින් ඒ දේවල් තුලින් අපේ රට ආරක්ෂා වෙන්න බොහෝමයක් ඉඩ තියෙනවා. ඉතින් ලෝකයට වෙන්න යන විපත් වලිනුත් මිදෙන්න ලෝකයේම ඉන්න ජනතාව සාමකාමී ජනතාවක් බවට පත් වෙනවා නම් මේ දේවල් වළක්වා ගන්න පුළුවන් වෙනවා. එහෙමනම් 2026 ගෙවෙන්නේ මේ ආකාරයට කියලා තමයි මගේ ඥාණයට හසු වෙන්නේ. ඉතින් ඒ දේවලුත් එක්ක අපි පුළුවන් තරම් යහපත් ලෙස ජීවත් වෙන්න උත්සුක වෙමු.